අපි බලන්න යන්නේ චූටි බලු පැටියෙක් හරි පූස් පැටියෙක් හරි ඉපදුනාට පස්සේ එයාලට කෑම බීම කොහොමද දෙන්නේ කියලා. එතකොට මුලින්ම කරන්න ඕනේ එයාලා ඉපදුනාට පස්සේ ඉපදුන ගමන්ම අම්මගෙන් අයින් කරන්න යන්න එපා. අම්මගේ කිරි එයාලට ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම පළවෙනි දවස් දෙක වගේ යනකල් අම්මගේ කිරි ඉතාම වැදගත්. මේ පළවෙනි දවස් කීපයේ කිරිවලට අපි කියනවා කොලෙස්ටරෝල් කියලා. එතකොට චූටි පැටවුන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න අවශ්‍ය වන දේවල් මේ කිරිවල තමයි අඩංගු වෙන්නේ. එතකොට ඔයාලා පැටියට මේ කිරි අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. එතකොට දැන් පළවෙනි පාරට පැටව දැම්ම අම්මා කෙනෙක් හරි එහෙම නැත්නම් පැටව ගොඩාක් ඉඳලා හරි අම්මගේ කිරි පැටවුන්ට මදි වගේ දැනෙනවා නම් එහෙම නැත්නම් අම්මා පැටවුන්ට කිරි දෙන්න නැතුව මග අරිනවා වගේ දැනෙනවා නම් ඔයාලා එයාට කිරි දෙන්න ඕනේ. එතකොට පපීස්ලට කිටන්ස්ලටම තියෙන කිරි එකක් හදාලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් චූටි බබාලට දෙන කිරි එකක් හදලා දෙන්නත් පුළුවන්. නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක්, ගෝට් මිල්ක් වගේ එහෙම දෙන්නත් පුළුවන්. එතකොට එහෙම දෙනවා නම් කොහොමද දෙන්නේ? ඇස් ඇරලවත් නැති චූටි පැටියෙක් නම් අපි ඉස්සර කාලේ ඉඳන් සාමාන්‍යයෙන් ගෙදර කරන දෙයක් තමයි පහන් තිරෙන් කිරි පොවනවා. එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලටම එන පොඩි මිල්ක් බොටල්ස් තියෙනවා. එහෙම එකක් පාවිච්චි කරන්න පුළුවන්. කිරි දෙනකොට මද රස්නෙන් කිරි එක දෙන්න. හොඳටම සීතල කරලා දෙන්නත් එපා. ගොඩාක් රස්නෙන් දෙන්නත් එපා. මද රස්නෙන් දෙන්න. ඒ වගේම පය දෙකෙන් දෙකට වගේ යාලට කිරි දෙන්න ඕනේ. එතකොට දැන් ටිකක් ලොකු වෙලා ඇස් ඇරලා සෙල්ලම් කරලා දත් ආවට පස්සේ විශේෂයෙන්ම සති 4-5 වගේ යනකොට එයාලට කෑම ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. එතකොට කොහොමද කෑම ඉන්ට්‍රොඩියුස් කරන්නේ? කියන්නේ දැන් දිගටම කිරි බීලා හිටිය පැටියෙක්ට අපි කොහොමද කෑම පටන් ගන්නෙ? එතකොට මුලින්ම එකපාරට බත් දෙන්න යන්න එපා. ඒක එයාලට කන්න අමාරුයි. කියන්නේ ඇඟ හැදිලා තියෙන කිරි වලටනේ. එතකොට ග්‍රැජුවලි අපිට ටික තමයි බත් හරි මස් මාළු ඒ දේවල් එයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. එතකොට මේ කාලේදී ඔයාලට කැමති නම් සෙරිලැක් එකක් වගේ හදලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොලං විස්කෝතු, බටර් විස්කෝතු වගේ කිරි වලට දාලා එහෙම දෙන්න පුළුවන්. එහෙම ටික එයාට ඝන ආහාර පුරුදු කරන්න ඕනේ. එහෙම ටික දවසක් ගියාට පස්සේ බත් දෙන්න ටික පටන් ගන්න පුළුවන්. බත් දෙන එකත් මුලින්ම කරන්න ඕනේ. එයාට මොනවා හරි මාළු හරි මස් හරි මොනවා හරි දෙන දෙයක් එක්ක එළවලු, වට්ටක්ක වගේම එළවලු, ඇල්ලු ඒ දේවලුත් එකතු කරලා පොඩි බබාලට හදනවා වගේ බෙරි බත් එකක් හදන්න පුළුවන්. එහෙම බෙරි බත් එක ටික දවසක් දෙන්න. ඊට පස්සේ ටික බත් එකේ බෙරි ගතිය අඩු කර ඝන ගතිය වැඩි කර ගිහිල්ලා ඇට විදිහට දෙන්න පටන් ගන්න පුළුවන්. මේක සති 2ක් විතර කාලයක් අරගෙන ටික කරන්න ඕනේ කාරණාවක්. ඒ වගේම වේල් කීයක් එයාලට දෙන්න ඕනේද? හැදෙන වයසේ බලු පැටියෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ වේල් 7ක 8කවත් දෙන්න ඕනේ. ඒ කියන්නේ බත් වේල්ම 7ක් 8ක් වගේ නෙමෙයි. යෝගට් දෙන්න පුළුවන්. ඒ වගේම එයාලා පළතුරු කනවා නම් පළතුරු දෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙෙම වේල් 7ක් 8ක් වගේ දෙන්න පුළුවන්. යෝගට් දෙනකොට චූටි අයට විශේෂයෙන්ම සීතල පළාත්වල ඉන්න අයට කූල් එක පිටින් දෙන්න එපා. යෝගට් එක එළියෙන් තියලා කූල් එක යන්න ඇරලා කාමර උෂ්ණත්වයට ආවට පස්සේ යෝගට් එකක් දෙන්න. එතකොට මේ කෑම වේල් පුංචි කාලේ මෙහෙම දුන්නට යට අවුරුද්දක් විතර යනකොට වේල් ගාන ටික අඩු කරගෙන ගිහිල්ලා වේල් 2ක් දෙන්න පටන් ගන්න පුළුවන්.